ප්‍රතිකාර ලබා ගන්නා ඔබහට කෂාය යන්න නුහුරු වදනක් නෙවි. නමුත් කෂායවල නියම ගුණය ලබා ගැනීමට නම් ඒ කෂාය නියම ආකාරයෙන් පිළියෙල කළගත යුතුයි. කෂායකට ඖෂධ ගැනීමේදී එම ඖෂධ ඊටාම සියුම් කුඩු ලෙසට ගැනීම නොකළ යුතුයි. එලෙසම ඒවා ඊටා ලොකු කැබලි ලෙසත් නොගත යුතුයි. ඒවා මධ්‍යම ප්‍රමාණයේ කුඩා කැබලි ලෙසට ඖෂධ පිණිස ගත යුතුයි. නැතිනම් මදක් දුරට තලා එම ඖෂධ පාවිච්චි කළ යුතුයි. ඒ වගේම කෂාය සැදීමේදී ඔබ දන්නවා ඖෂධ කොටස් එකකට ජලය පත 8ක් දමා පත එකකට සිඳගත යුතු බව. නමුත් මේ පත පිළිබඳව ඔබට ඇත්තේ ඊටා අල්ප දැනුමක් නම් පත එකක් යනු අපේ ගෙදර පාවිච්චි කරන අඬු කෝප්ප එකක වතුර පත එකකට අපි සමාන ලෙසට සලකනවා. එම නිසා පත 8 එකට සිඳීමේදී මේ අඬු කෝප්ප 8ක් වතුර දමා ඒක අඬු කෝප්ප එකකට සිඳවාගෙන පෙරා ඔබට පානය කළ හැකියි. මෙහිදී එම කෂාය දිනක් තුලදී පානය කර අවසන් කිරීම ඉතාම වැදගත්.